පර්යාවලෝකය කියන්නේ දුර ඇති වස්තුන් දුර ලෙසත් ළඟ ඇති වස්තුන් ළඟ ලෙසත් දැක්වීමයි. සරලව කිව්වොත් සිතුවමක දුර ළඟ දැක්වීමයි. තවත් සරලව හැඳින්වුවොත් චිත්‍ර ඇඳීමේදී ළඟ ඇති වස්තුන් විශාලවත් දුර ඇති වස්තුන් කුඩා වටත් පෙන්වීමයි. පාසල් දරුවන්ට මෙම විග්‍රහය ප්‍රමාණවත් වුවත් පර්යාවලෝකය ගැන චිත්‍රකලා විෂය තුලදී ඉතා ගැඹුරින් සාකච්ඡා වේ. මෙම සංකල්පය ද්විමාන මාධ්‍යයේදී ඈත සහ මෑත පෙන්වීමට භාවිත කරන දෘශ්‍යමය උපක්‍රමයකි. රේඛීය පර්යාවලෝකය, අවකාශාත්මක පර්යාවලෝකය සහ වර්ණ පර්යාවලෝකය ආදී වශයෙන් මෙහි ප්‍රභේද කිහිපයකි. රේඛීය පර්යාවලෝක භාවිතයේදී මධ්‍යස්ථ ඇස් මට්ටමක පිහිටි ළඟ පිහිටි වස්තුන් විශාලවත් දුර පිහිටි වස්තුන් කුඩා වටත් ඇඳුණු ලබයි. අවකාශාත්මක පර්යාවලෝක භාවිතයේදී අවකාශයේ සිට බලන විට පෙනෙන අයුරින් අඳුණු ලබයි. වර්ණ පර්යාවලෝකයේ අඩු දුර පිහිටි වස්තුන් ලා පැහැයින් හා ළඟ පිහිටි වස්තුන් තද පැහැයින් වර්ණ කිරීමයි. චිත්‍රකලාව සම්බන්ධ මෙවැනි විෂය තොරතුරු දැනගැනීම සඳහා Rhythmic Canvas YouTube channel එක subscribe කර notification ගෙන්වා ගන්න bell icon එක click කරන්න. අපව ඇගයීම සඳහා like කරන්න. ඔබගේ අදහස් දැක්වීමට comment කරන්න. ස්තුතියි.